අපේ රට පුරාම කටින පින්කම් සිදුවන සමයක් විදේශීය රටවලත් බෞද්ධීන් අතර. සමහර විට පෙරවසරවල අපි කරන පින්කම් සිදු කළ ආකාරයට විශාල ජනසහභාගීත්වයකින් යුතුව ඒ කටින පුණ්‍ය කර්මය අපට සිදු කරන්නට බැරි වේවි. නමුත් සම්මා දිට්ඨියෙන් යුතුව මේ දෙය අපි කොයි ආකාරයෙන්ද ස්වාමීන් වහන්සේ අවබෝධ කරගන්නේ? එතෙන්දි නෝනා අපිට කියන්න තියෙන්නේ ඒ සම්බන්ධ වීම ජනතාවගේ සහභාගීත්වය රජය සෞඛ්‍යාංශ පනවන නීතිරීතිවලට යටත්ව විය යුතුයි කියලා. ඒ නීතිරීතිවලට යටත්ව විය යුතුයි කියලා. මොකද දරුවෝ මේක අකුසලයක්න විපාක දෙන්න පුතේ. මම දැන් කටින පින්කමක් සිද්ධ කළා. මොකද අපි තනියම වස් සමාදන් වෙන්නේ තනියම වස් සමාදන් වෙන ස්වාමින් වහන්සේ කෙනෙකුට කටින වස්ත්‍රයක් පිළිගන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඉතින් මම වස් 3 මාසයක් ගත කරලා ඒ වස්තුම් මාසය තුළ ඒ ගමේ ප්‍රදේශයේ සියලූම දෙනාගේ සද්ධාව ශක්තිමත් කරලා සීලේ ශක්තිය ශක්තිමත් කරලා ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ශක්තිය ශක්තිමත් කරලා විදර්ශනාත්මය දැක්ම ශක්තිමත් කරලා මං හිස් අතින් ඒ ගමෙන් බැහැරට එතකොට ඒගොල්ල මගෙන් ඇහුව ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට අපිට කටින වස්ත්‍රයක් පූජා කරන්න කියලා මං කිව්වා පුතේ කටින පිළිගැනීමේ අයිතියක් මට නැහැ. ඔබලාට අවශ්‍ය නම් පිරිකරක් හැටියට යමක් පූජා කරගන්න. ඉතින් ඒගොල්ලෝ පින්කමක් ලෑස්ති කරගිටිය මං හිතන්නේ 200කට වැඩි පිරිසක් ඇවිල්ලා හිටියා. කවුරුත් එන්න කියලාවත් සංවිධානය කරලවත් නෙමෙයි. ඉතින් දැන් මං ඒ පින්කම සිද්ධ කළා. මං පින් අනුමෝදන් කළා. මං එතනින් බැහැරට ආවා. ඉතින් එතනදී ඒ ආපු පිරිසට වැරදි කියලා මට කියන්න බැහැ. මම ඒගොල්ලන්ව ගෙන්නුවෙත් නැහැ. මං ඒගොල්ලන්ට එන්න කිව්වෙත් නැහැ. කවුරුත් ඒක සංවිධානය කළේ ජනතාව විසින් මේ ඇදිලා ආවා. ඉතින් ඒ නිසා පුතේ පන්සල්වල කටින පින්කම් තියෙනවා. ඒවා ඒ සම්ප්‍රදායන් ඒ ආකාරයෙන් ආරක්ෂා කරගන්න. මොකද අපි මේ දේවල් ආරක්ෂා කරලා ඊළඟ පරම්පරාවට අපි බාර දෙන්න ඕනේ. මොකද අපේ වැඩිහිටි පරම්පරාව අපිට ඒවා ආරක්ෂා කරලා දුන්නා. ඒවා ආරක්ෂා කරනවා වගේම ජනතාවගේ නිරෝගී භාවයත් අපි ආරක්ෂා කරන්න ඕනේ. රටේ ආර්ථිකයත් අපි ආරක්ෂා කරන්න ඕනේ. මේවා බිඳ වැටුණොත් සම්මා සම්බුද්ධ ශාසනයමයි පෙරලා පහසුවට පත්වෙන්නේ. එනිසා කටින චීවර පූජාව නිසා බරපතල අනතුරක් කරා නැවත ගිහිල්ලා මුළු ශාසනයම අනතුරට හෙලා ගැනීම සුදුසු කාරණයක් නෙමේ. එනිසා ඔබලා දක්ෂ වෙන්න නිරතුරුවම රජය යම් නීතියක් පනවලා තියෙනවා නම් ඒ නීතීන්ට යටත් වෙලා නිරතුරුවම අනිත්‍ය සංඥාවේ ශක්තිය ජීවිතයට එකතු කරගෙන 1000ක් යම් තැනකට රැස් වෙලා පින්කමක් කරනවා නම් ඒ 1000ම සාදු සාදු කියා සාදුකාරදිමින් ලෞකිකත්වය මුල් කරගෙන සංස්කාර කෙරේ තෘෂ්ණාවෙන් ඒ පින්කම කරනවා නම් ඒ පින්කමට වඩා ගෙදර ඉන්න 5 දෙනෙක් එකතු වෙලා සියලු සංස්කාරයෝ අනිත්‍යයි මේ අටමහා කුසලයත් අනිත්‍යයි කියලා චේතනාවෙන් ඒ 5 දෙනා ගෞරවනීය වස්වැසූ ස්වාමින් වහන්සේට කටින චීවරේ පූජා කරගනිද්දී අර 1000කට වඩා ශ්‍රේෂ්ඨ පිනක් ඔහු විසින් ලෝකයාට රැස් කළ දීලා තියෙනවා. ආස්වාදය තුළ සංස්කාර කෙරේ බැඳීම තුළ 1000ක් රැස් කරගත්තා වූ පිනට වඩා 5 දෙනෙක් එකතු වෙලා මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි මේ අටමහා කුසල් සංස්කාරයත් විපාක දීලා අනිත්‍ය වෙනවා. මේ කටින චීවරයත් එයා සතර සටිපට්ඨානයෙන් දකිනවා. මේ කටින චීවරය මේසා සුන්දරව තිබ්බත් මේක හෙට දවසේ ස්වාමින් වහන්සේ පරිහරණය කරන්න ගත්තට පස්සේ මේක දිරා යනවා මේක ඉරිල යනවා මේක අවසානයේ මහපොළොව නැමැති සතර මහා ධාතුවටම මුහු වෙනවා කියලා නුවණින් දකිමින් කායානුපස්සනාව තුළ ඒ කටින වස්ත්‍රය පූජා කරගත්තනම් ඒ කටින චීවරය තුළින් ඒ කටින පින්කම තුළින් රැස් වුණා වූ සෑම සැප වේදනාවක්ම දුක් වේදනාවක්ම උපේක්ෂා විඳීමක්ම වෙනස් වෙලා යනවා අනිත්‍ය වෙලා යනවා කියන චිත්තයක් ඇති කරගත්තනම් මේ කටින චීවර පූජාව නිසා මේ සකස් වෙන සෑම සිතුවිල්ලක්ම අනිත්‍යභාවයට පත්වෙනවා වෙනස් වෙලා යනවා කියන චිත්තය ඇති කරගත්තනම් මේ කටින පූජාව තුළ රැස් වුණා වූ සෑම ධර්මතාවයක්ම මේ කායානුපස්සනාව මේ චිත්තානුපස්සනාව මේ වේදනානුපස්සනාව මේ සෑම ධර්මතාවයක්ම වෙනස් වෙලා යනවා. මේ මොහොතේ වැඩෙන මේ සප්ත බොජ්ජංගේනොත් අනිත්‍ය වෙලා යනවායි කියන චිත්තයක් ඇති කරගෙන නෝනා සිල් සමාදන් වුණු පිරිසිදු හිතෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනු පිරිසිදු හිතෙන් සම්මා සමාධිමත් හිතෙන් මේ විදර්ශනා නුවණ මතු කරගෙන 5 දෙනෙක් පූජා කරන්නා වූ චීවරය
ඒ වගේ මේ චීවරය ලබන්නා වූ ගෞරවනීය උපසම්පදා ස්වාමින් වහන්සේ මේ ලබන්නා වූ කටින වස්ත්‍රයත් සතර සතිපට්ඨානය තුළ විසිරෝල දකින්න දක්ෂණං මේ කටින චීවර පූජාව තුළින් තමන් රැස්කරගත්තා වූ සියලූම කුසල් ධර්මයෝ අනිත්‍යයි කියලා දකිමින්ගේ කටින වස්ත්‍රය පිළිගන්න දක්ෂණන්න ඕනා ආස්වාදයට බැඳිලා පින්කම් කලා වූ 1000කට වඩා විදර්ශනානුවන දකිමින් පින්කම් කළ 5 දෙනාගේ පින විදර්ශනාමය පින ශක්තිමත් ශේෂ්ඨයි කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ඕන. අපේ ස්වාමීන් වහන්ස වසංගත රෝග තත්ත්වය පහව යන්නට තව කෙතරම් නම් කාලයක් ගතවේවිද. මෙන්න මේ ප්‍රශ්නය තමයි බොහෝ දෙනෙක් විමසුවේ. අපේ ස්වාමීන් වහන්ස පුතේ ඒක තීරණය කරන්න ඔබමයි. ඒක රජයට තීරණය කරන්න බැහැ. ඒක සෞඛ්‍යංශයෙන් තීරණය කරන්න බැහැ. තේන කවුරුහරි එහෙම කියනවනම් අපිට තීරණය කරන්න පුළුවන් කියලා ඒකට කියන්නේ සක්කාය දිට්ඨිය කියලා. මමත්වයේ දැඩිභාවය. තේන්නද? තව කොතෙක් දුරට මේ කොරෝනා වසංගතය ඇදිලා යනවාද කියන කාරණේ තීරණය කරන්නේ ඔබමයි. ඒ නිසා නිරේතුරුවම කොරෝනාව ලෝකයේ තුල තියෙන අරින්න. ඒක ඔබ ඇඟට ගන්න යන්න ඕනේ නැහැ. ඔබ මොකටද ඒක ඇඟට ගන්නෙ? කොරෝනාව කියන්නේ අකුසල් සංස්කාරයක්. ඒ අකුසල් සංස්කාරය ලෝකයේ තුල සමාජය තුල තියෙන අරින්න. ඔබ තියෙන්න ඇරලා පුතේ ඔබ කොරෝනාවෙන් මිදෙන දිශාවට ඔබ යන්න. ඒතර කොරෝනාවෙන් මිදෙන මාර්ගය වෙන මොකද්ද? දුකෙන් මිදෙන මාර්ගය තමයි කොරෝනාවෙන් මිදෙන මාර්ගය. ඒතර දුකෙන් මිදෙන මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙනම් දරුවෝ ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ශක්තිමත් වෙන්නේ නම් ඔබ මේ කොරෝනා රෝගය කවදා අවසන් වෙයිද කියන කාරණය හිතද්දිම පුතේ ඔබ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් බැහැරට ඉතින් දෙයියනේ කවදා මේක ඉවර වෙන්නේ? ඉතින් ඔබ එහෙම හිතද්දිම ඔබ ඒක කල් දානවනේ. ඔබ කොරෝනා රෝගය කවදා අවසන් වෙයිද කියලා හිතද්දිම ඔබ කොරෝනා රෝගය තව තව වර්ධනයට අදාළ සංස්කාර රැස් කරනවා. ඉතින් දරුවෝ දැන් බලන්නකෝ ඔය වගේ සරල තැන්වලදීත් අපි මේ විනාශය කරාමනේ යන්නේ. ඒ නිසා කොරෝනා රෝගය කවදා ඉවර වෙයිද කියන තැනදිම ඒ හිත අනිත්‍යයි කියලා දකින්න. සම්මා සංකප්පයක් වැඩෙන්නේ නෙක්ඛම්මය. එතකොට නෙක්ඛම්මේ වැඩුණේ ඇයි? සම්මා දිට්ඨිය නිසා. සම්මා දිට්ඨිය වැඩුණේ ඇයි? ඔබ තෙරුවන්ට අදාළව හිතන්න දක්ෂ නිසා. ඔබ තෙරුවන්ට අදාළව හිතන්න දක්ෂ වුණේ ඇයි? ඔබ කල්යාණ මිත්‍රාශ්‍රය සද්ධර්ම ශ්‍රවණය නුවණින් මෙනෙහි කරපු නිසා. ඒ බලන්නකො සුන්දර හේතුඵල ධර්මයන් ගැලපිලා යන හැටි. ඒ නිසා දරුවෝ ඒ සුන්දර හේතුඵල ධර්මයන් ඔච්චර ලස්සනට තියෙද්දී අපි මොකද්ද කරන්නේ? කොරෝනාව කවදාද අවසන් වෙන්නේ? කොරෝනාව මෙහෙම ගිහිල්ලා මොකක්ද වෙන්නේ? මගේ දරුවාගේ අනාගතයට මොකක්ද වෙන්නේ? දැන් සාමාන්‍ය පෙළට මොකක්ද වෙන්නේ? උසස් පෙළ ප්‍රතිඵලට මොකක්ද වෙන්නේ? ඔය වෙන දේවල් සියල්ලම සංස්කාරයන්ට බාර දෙන්න. බාර දීලා ඔබ නිවී හැනහිල්ල ඉන්න සංස්කාරය අනිත්‍යයි කියලා දැකලා. ඒ දකින මොහොතේ අනිත්‍ය සංඥාව ඒ හිත අනිත්‍යයි කියලා දකින මොහොතේ සුන්දර සම්මා සංකප්පය නෙක්ඛම්ම සංකප්පය අලෝභ ද්වේෂ මෝහයන් තුල ඔබ ජීවත් වෙලා. ඒතර ඔබ නෙක්ඛම්මේ වැඩෙනකොට ඔබ තුල සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ වැඩෙනවා. එහෙමයි සමිනා. සම්මා සති සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධියත් ඇවිලා. අද රටට නැති වෙලා තියෙන ඒකනේ පුතේ සම්මා සමාධිය නැහැ. පංච නීවරණ ඔද්දල් වෙලා. ඇයි සම්මා සමාධියක් නැත්තේ? සකස් වෙන සෑම හිතක්ම විතර්ක ගොන්නක් කරා අරගෙන යනවා. විතර්ක ගොන්නක් කරා අරන් යනවා. ඒ ප්‍රශ්නය ලෞකික ප්‍රඥාව තුළ විසිරවන්නේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසය තුළ විසිරවන්නේ නැහැ. ඒ නිසා දරුවෝ කර්මය කර්මඵල විශ්වාසය තුළ විසිරවන්නේ. එතනයි බෞද්ධයා කියන්නේ. එතනයි සද්ධාව කියන්නේ. එතනයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. එතනයි ධර්මරත්නය කියන්නේ. එතනයි සංඝරත්නය අනුශාසනාව කියන්නේ. ඒ නිසා ඔබේ සිත තුළ සකස් වෙන යම් සැකයක් විචිකිච්ඡාවක් ඇති වෙන මොහොතේ ඒ සිත ඔබ සම්මා දිට්ඨිය තුළ විසිරවන්න. කර්මය කර්මඵල විශ්වාසය තුළ විසිරවන්න. දෙයනේ මේ සැක සහිත හිත මේ පංච නීවරණ හිත මා තුළ සකස් වෙන්නේ අකුසල් සංස්කාරයක් නිසාමයි. සම්මා දිට්ඨියට විරුද්ධව මං හිතන නිසාමයි. කර්මය කර්මඵල විශ්වාසයෙන් බැහැරව හිතන නිසාමයි. ලෝභ දේශ මෝහයන්ට යටත්ව හිතන නිසාමයි. ඒ නිසා මට කුසලයක් අහිමි වෙනවා පිනත් අහිමි වෙනවා. අවසානයේදී සම්මා සමාධිමත් හිතත් ඊට පස්සේ පුතේ පංච නීවරණ ගොල්ලේ හිර වෙලා ඔන්න ඉතින් සැකය විචිකිච්ඡාව තියාගෙන නැති රෝගත් ඇති කරගන්න.
ස්වාමින්වහන්සේ ඒ කාරණය තව ටිකක් ගැඹුරින් ධර්මානුකූලව පැහැදිලි කර දෙන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා. දැන් ප්‍රීතිය පස්සද්ධිය තියෙන්න එපා පුතේ ජීවිතේක. ප්‍රීතිය පස්සද්ධිය කියන්නේ මොකද්ද? ලේ ධාතුව පිරිසිදු වෙනවා. ශරීරය ප්‍රසන්න භාවයට පත් වෙනවා. බිය බැහැර වෙනවා. සප්තබොජ්ජංග වැඩෙනවා. ප්‍රීතිය පස්සද්ධිය සකස් වෙනවා. නිරෝගී භාවය කියන්නේ ඕකයිනේ. නිරෝගී භාවය කියන්නේ ඒකයි. එහෙනම් ඔබට නිරෝගී භාවය ඕනේ නම් සප්තබොජ්ජංග මතු කරගන්න. සති සම්බොජ්ජංගය ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍රයාට අදාළව හිතන්න. කල්යාණ ධර්මයන්ට අදාළව හිතන්න. ඒ කල්යාණ ධර්මයන්ට අදාළව නුවණින් මෙනෙහි කරන්න. අන්න නුවණින් මෙනෙහි කරද්දී ධම්මවිජය බොජ්ජංගය වැඩෙනවා. අනේ සුන්දර ධර්මයක් නෙමේ. මොකක්ද? අපිම කළා වූ අකුසල් අපිට විපාක දෙනවා. අන්න ධර්මවිජය බොජ්ජංගය වැඩුණා. එතකොට ධම්මවිජය බොජ්ජංගය වැඩුණේ ඇයි? සති සම්බොජ්ජංගය නිසා. අන්න දැන් ධම්මවිජය බොජ්ජංගෙ දිහා හඳුන ගන්නවා දෙයියනේ මේ විපාක දෙන්නේ අකුසලයක්. මේ මතුවෙන්නේ පංච නීවරණ. ඒ නිසා මම අකුසලය තුනී කරන කුසලය මතුවෙන පව තුනී කරන පින මතුවෙන පංච නීවරණ තුනී කරන සප්තබොජ්ජංග මතුවෙන එකම මාර්ගය තුල ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල යා වීරියෙන් ගමන් කරනවා. එයා වීරියෙන් ගමන් කරද්දී සම්මා දිට්ඨි සම්මා සංකප්ප වැඩෙනවා. සම්මා වාචා කම්මන්තෝ ආජීවෝ වැඩෙනවා. අන්න පිංහතුනි යා තුල ප්‍රීතිය පස්සද්ධිය ඇති වෙනවා. බිය නැහැ. එයා සතුටෙන් ඉන්නේ. දැන් මම බලන්නකො පුතේ මම සතුටෙන් ඉන්නේ. ධර්මයේ උපේක්ෂාවෙන් මං ඉන්නවා. ඒ ධර්මයේ උපේක්ෂාව මට ලබලා දුන්නේ දෙවියෙක්ද බ්‍රහ්මෙක්ද? මට ඒ ධර්මයේ උපේක්ෂාව ලබලා දුන්නේ ඒ උත්තරීතර කල්යාණ මිත්‍රයා ලෞතුරා බුදුරජාණන් වහන්සේ. ඒ උත්තරීතර කල්යාණ ධර්මය. ඒ උත්තරීතර කල්යාණ ධර්මය නුවණින් මෙනෙහි කිරීමේ ඵලයයි මා මේ මොහොතේ ලබන ධර්මයේ උපේක්ෂාව. එන නෝනා මේ හරි පැහැදිලි පිළිතුරක් මෙතන තියෙනවනේ. ඔය පිළිතුර ක්‍රිස්තියානි මහත්තුරුන්ට ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. ගලපගන්න අපහසු වෙන්න පුළුවන්. මුස්ලිම් මහත්තුරුන්ට ගලපගන්න අපහසු වෙන්න පුළුවන්. නමුත් මේ බෞද්ධ ජනතාව මේ පිළිතුර ගලපගත්තනන්න ඕනා. මේ පංච නීවරණ සැකයෙන් බැහැර වෙලා ඒ සැකය අනිත්‍ය වූ හිතක් හැටියට දැකලා පුතේ ප්‍රීතිය පස්සද්ධිය ඇති කරගත්තනම් අපේ ඕනෑම වෛරසයක්ට මුහුණ දෙන්න පුළුවන් ප්‍රතිශක්තියක් අපේ ලේ තුල ඇති වෙනවා. එතෙන්ට තමයි අපි එන්න ඕනේ.